අපි සිරිපාලේ ගිය දවස. මේ පළවෙනි පාර නෝනට හරිම ලස්සනක් දැක්කීමක් වෙනවා. But the struggle was real. Then here's the girls getting pampered after a long hike. Vesak. Tada! Vesak guys. ඉතින් ඉස්සර වගේ වෙසක් එකට මාසෙම ඇවිදින්න බෑ කියලා මතක් වෙද්දි දුකක් හිතෙනවා. සේරවලා අපි යනවා. එතකොට මේ ඊට පස්සේ දවසේ උදේ මම ගෙදර යනවා. හරිම පීස්ෆුල් කවුරුත් නැහැ මේ වෙලාවට. මෙහෙම තමයි කැම්පස් එකේ හැමතැනම සරසලා තිබු වෙසක් කෝඩුවලි. බලන්න පස්සේ ආච්චිමලා ගෙදර ගියා. Okay, bye. මේ ලෙක්චර් එකක් ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ දවසක් මේ ඉතින් ඒ ප්‍රසන්ටේෂන් එක උපරිමයටම අහලා හොරෙන් පැනලා ගෙදර යන්න හදන ළමයි. මේ පයින්ට තමයි කියන්නේ. හොඳ හැමක් හැම මේකේ නා. මේ ළමයිලුත් එහෙම තමයි. මේ තියෙන අපේ කැම්පස් එකේ වෙසක්. මේ අපි කනවා රැවලා එදා ආයෙත් මලක් වුණා ආයෙත් කණේ ගත්තා ආයෙත් කරා. කතාවක් තියෙන සරසවිය රසවිය සවිය කියලා ඒක නම් ඇත්තම ඇත්ත කියලා මට වෙලා අපිට කල්පනා කරලා තියෙනවා. මේ අවුරුදු 4ටම මාර මාතරේ. ෆීචර් මීටින් හොස්ට් කරා යාළුවන්ට හැගි ගන්න ගියා. මේ අපේ රිසල්ට් අප්ඩේට් ෆොක්ස් එක බලන්න කියලා දවස්. මේ අශෝත් හිටියේ. මම මාර බයෙන් තමයි අල්ලන්නේ ඇස් දෙකක් පියාගෙන. යාළුවගේ මූණ දැක්කම මාර දිර බය හිතුණා. ඊට පස්සේ හැබැයි ඒක හරි ගියා. මේ ළමයි ඉතින් පිස්සු ප්‍රදර්ශනය කරන්න නැතුව ඉන්නවා. අපි සෙල්ලම් කරා. මේ අපි හයිලන්ඩ් ෆැක්ටරි එක බලන්න ගිහිල්ලා ඊට පස්සේ මේ අපි අපස 4 වෙනි කලින් යනවා හොටන් තැන්නින් යන්න. හොටන් තැන්නට. පස්සේ අපි පට්ටි පොළ ගියා. බෝ යාළුවෝ ටිකක් වුණා. ආදරේ හිතුණා. ඒත් අපි ළඟ වෙලාවේ කුණු දෙයක්වත් දෙන්න තිබුණේ නැහැ. යාළුවා මාර පවුනේ. ඔෆිස් ගිය දවසක් එතකොට මේ අපි අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එක සෙලිබ්‍රේට් කරන්න පීසා ගේම් ගියා. ඒකද අපි ට්‍රිප් එකක් ප්ලෑන් කරලා ඔක්කොම අරේන්ජ් කරලා තිබ්බට ඒක හරියන්නේ නැහැ. සෙමෙස්ටර් එක නිසා අසයින්මන්ට්ස් මිඩ් එක්සෑම්ස් ගොඩක් තියෙනවා මේ දවස්වල. Okay not okay. ඉතින් ප්‍රසන්ටේෂන් දවසක් අපි තැල්ලටට යන්න ගියේ ඒත් අපි ලොකු ඇස්සකට අහු වෙලා අපිට මෙතන නවතින්න වුණා. බාන්නකෝ ඇස්ස. වටේ පිටේ හැමෝම බලන් ඉන්නවා බර්ත්ඩේ කියලා හැමෝම දන්නවා. පස්සේ පොල් පන්සලේ හං කරන්න අපි ගියා. මට හිතුණා මම මේ වීඩියෝස් වල ඔඩියෝ එක අයින් කරන්න නැහැ කියලා. මොකද තව අවුරුදු 5කින් 10කින් අපසට බලද්දී අපිට මේ දවස් ඒ විදිහට මතක් වෙයි කියලා. මට බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක් බලන්න ඕනමයි කියලා හිතුණා. මම ඉතින් ඒක බලලා ඉඳගත්තා. මේ සෙමෙස්ටර් එකේ last lectures ටික. This was all about my men. Bye bye.